බබාගේ නයිට් කැම්ප් එක දවසේ මම දැන් අරන් ආවා ගොඩක් දවස්. මම හිතුවා ඉතින් මේ වීඩියෝ ටිකත් ඔයාලට බලන්න දාන්න. ඔය තිබුණේ අපේ මේ බබා එන මොන්ටිසෝරි නයිට් කැම්ප් එක. මේ දැන් මාස 3කට 4කට කලින් විතර තිබ්බේ. ඉතින් මම ඔයාලට කියන්න හිතුවේ ටීචර් කෙනෙක් වෙන පාසල් ළමයෙක්ව අපි ගාව ඉඳලා දරුවෙක්ට මේ ටීචර් කාට දුන්නාම ටීචර් දරුවව ඒ කියන්නේ හොඳට හැමදේම අවුරුද්ද අවසන් වෙනකොට හැමදේම සම්පූර්ණ වෙච්ච දරුවෙක් අපිට දෙන්නේ. ඉතින් අපි දැන් මේ ළඟදී අපේ මොන්ටිසෝරි ඔකේ නිර්මාණ ප්‍රදර්ශනයක් තිබ්බා. ඉතින් අපිවත් හිතුවේ නෑ මේ එච්ච නිර්මාණ ගොඩක් මේ නිර්මාණ ප්‍රදර්ශනේ දාන ළමයි කරලා තියෙන එච්ච දේවල් ගුරුවරු කරලා තියෙනවා ළමයින්ට කියලා ඒ වගේ දෙයක් තිබුණාම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ තරම් පෙර පාසල් ගුරුවරයෙක් මේ ළමයි වෙනුවෙන් කැප වෙනවා. මොකද ඒ තරම් අපිට එක දරුවෙක් ගෙදර බලා ගන්න බෑ. ඉතින් ටීචර් ළමයි 20ක් 25ක් මේ මොන්ටිසෝරි ඇතුලේ බලා ගන්නවනේ. ඉතින් ඇත්තටම අපි ඒක අගය කරන්න ඕනේ. මෙතන දුනත් ළමයි හැමෝටම ලස්සනට එක විදිහටම නැටුම් එක විදිහටම හැමදේම පුරුදු කරන් ටීචර් මේ වගේ දරුවෙක් පුරුදු කරන්න මාර මහන්සියක් ගන්නවා. ඉතින් අපි පෙර පාසල් ටීචර් ගොඩක් අගය කරන්න ඕනේ. අපි හිතනවා සල්ලි දුන්නාම හරි අපේ ළමයා බලා ගන්න පුළුවන් නේ. සල්ලි දුන්නාම මේ සල්ලි දෙනවනේ අපේ ළමයා බලා ගන්න පුළුවන් නේ. එහෙම කියලා කවදාවත් එහෙම හිතන්න එපා. මේ ගුරුවරයෙක් දරුවෙක් වෙනුවෙන් කැපවීම අපි මොන්ටිසෝරියේ තමයි දරුවෙක්ට අපි ගාවත් නෙවෙයි දරුවෙක්ගේ පළවෙනි අඩිතාලම තමයි මොන්ටිසෝරිය. ඒ ටීචර් ඒ ළමයාට එදා ඉඳන් දෙන දේවල් තමයි ඒ ළමයා ලොකු වුණාමත් මේ ඉතින් මේ ඒ ළමයාට මතක තියෙන්නේ. මොකද මොන්ටිසෝරි කරන මූලික පියවර වලට කියන්නේ පස්සේ ඒ ළමයාට හැමදාම මතක තියෙන්නේ. ඒකින්ද ඉතින් මේ මොන්ටිසෝරි ළමයෙක් බලා ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් බලන්නකො එයාලට එකම එක විදියකට තියාගෙන එයාලව සංවර කරගෙන ටීචර් දේවල් කියන්නේ අහගෙන ඉන්න විදිය ඒ හැමදේම හදලා තියෙන ගුරුවරු. ඉතින් අපේ මොන්ටිසෝරි ඉන්න ටීචර්ලා තුන්දෙනා මාර කැපවීමෙන් දරුවන්ගේ හැම දෙයකටම කියන්නේ දරුවන්ගේ හැම දෙයකටම පුදුම කැපවීමකින් වැඩ කරන්නේ. ඉතින් මේ ඒ ගුරුවරු තුන්දෙනාට ස්තුතියි. දැන් මගේ දුවත් අවුරුදු 2ක් මොන්ටිසෝරි ගියා. ඉතින් පළවෙනි අවුරුද්දේ යන බබා නෙවෙයි දෙවෙනි අවුරුද්දේ ඉන්නේ. ඉතින් මේ ගොඩක් හොඳට නටන්න සින්දු කියන හැමදේම පුළුවන් බබෙක් තමයි ඉන්නේ. ඉතින් අපේ දුව නටන්න ගොඩක් මේ දක්ෂයි. ඉතින් මේ මම හිතන්නේ යා මේ දැන් නැටුම් ක්ලාස් එකකට දාන්න ඉන්නේ. යා මොකද හොඳට නටන්න දන්නවා. නැටුම් වලින් එයා මේ අර හොඳට අනිත් ළමයින්ට වගේ නෙවෙයි ටක් ගාලා නැටුමක් දුන්නොත් අල්ල ගන්න පුළුවන්. ඉතින් මේ ඒකට තමයි ටීචර් තමයි ඉතින් බබාලගේ නැටුමක් මේ නටන්න මේ අද දෛනික සමාජයේ ප්‍රතිපත්තියකට පොදුලා තියෙන වෙලාවට අපේ දරුවන්ට පරිසරයට අනුගත කරන්න ප්‍රතිපත්ති පොත වැඩසටහනක් මෙතන අපි ටීචර්ලාගේ අපි ගුරු තුමයාගේ මඟ දෙන්නේ සහ ඇති වෙනවද අද ලස්සන කින බලයක් සමගින් සුදුරු සංඛ්‍යාව අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. හොඳයි මේ අවස්ථාවේදී අපි සම්බන්ධ ගැටලෙන අපි ගායනයස කවුරුනි ස්වාමීන් වහන්සේ සිටියන් මෙතන රූපෙට ආයාද හරි හරිකෝ වල පුනේ වදි කට්ටිය වෙකට හරි හොඳයි ලස්සනයි හොඳයි නේද සත්‍ය හොඳයි. අර පුතාලේ කෑවද රසයිද? කෑවේ කොහොමද? ලයිට් එකේ කෑවනේ. ඊට පස්සේ ලයිට් නැගලා කොහොමද කෑවේ? මොන එළියද? ලන්තේරුමද? මොන එළියද කෑවේ? නෑ අර චූටි ලාම්පුවක් හොඳ හරි ගන්නවද ජීවි අපේ ටීචර්ලා ඔයාලගේ අම්මලා තාත්තලා අපි ඉස්සර රෑ කෑම කෑවේ ආගේ ලාම්පුවේ ඉස්සර ලයිට් එක නෑ හරි
හරි ශිල්ප චිත්ත ශිල්ප හොඳයි අපි රාත්‍රී කඳවුර ඒ වැඩ කරන්නේ ආරම්භ කරන්න සූදානම් කර තියෙනවාදී අපි කැමති අපි වැඩ කටයුතු ආරම්භ කරන්න. හරියට අපි හැම දෙයකටම මැත්තේ අපේ පාසල් භූමිය අපි ත්‍රිවිධත්වයේ වන්දනා කරන තම අපි හැම වෙලාවකම වැඩ කටයුතු ආරම්භ කරන්නේ. හොඳයි වැඩ කටයුතු ආරම්භ කරනකොට අපි චිරාගත සම්ප්‍රදාන කුලව පොතේ පාන්සිරු ප්‍රදීපණය කිරීම සදා සියලු කඩ සූදානම් කරනවා. ඉතින් අපි පොතේ පාන්සිරු ප්‍රදීපණය කිරීම සඳහායි තමයි ගෞරවණීය ආරාධනා කරනවා. අපි පාසල් භූමියේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ වේදිකා වස්තුකට වැඩම කරන හැටියට ඒ වගේම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා අපේ පිළිපාසලේ ප්‍රධානාචාර්ය තුමියට ඒ වගේම දෙමාපියන් දෙදෙනෙකුට සහ අපේ පුංචි පෙන්ෂන් දෙදෙනෙකුට අපි ආරාධනා කරනවා වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන්න මංගල මහන්සිරු ප්‍රදීපණය කිරීම සඳහා අපි නර්තනයේ සූදානම් වෙනකන් අපි ආදරණීය පුංචි වැඩමුළුවකට කතා කරමු. පුතා. දැන් ටීචර් කියලා ahasna mayu hari අපි පුංචි තරුවගේ අපි පුංචි තරුවකට ටික ලස්සන වාක්‍ය දෙකකින් කරන්නයි සිරු කඩේ සූදානම් වෙන්නේ. අනේ මැඩම් එළවන්න ඕක කවද? ඔව් මැඩම් පොඩක් අයින් වෙන්න. ටීචර් කොහොමද? හරිද? යන්න නැන්ද කියන්නේ මේ නැන්දේ පොට මයු Moyu aneh jadi langsung kita aneh madam pota katakan deh Mayu ini kan itu mama aneh kok Mayu pengen
सुंदर अवस्था अभी अक्सर सर खड़े करो दे अभी आगे नहीं है जी पैंचियन में को अभी दिमाग में लग नहीं है तो दिमाग में थारी तो अक्सर सर खड़े दे अभी आगे नहीं है तो कोई अभी नहीं शक्ति बनेगी लगी दे विहिके මෙහෙට විහිකන්න එපා. ඉතින් අහුරෝ ඉතින් මේක කවඩා බඩේන බයිද Telling now blue blade. මොකදනේ තිබ්බේ? සුට දාන බලන්න හෙට. අනේ සුට කියනවාද? අල්ලෝ පරිණි මේ හරි අර කොහොමද තේනවනේ? එයාගෙනත් අකුරු කොරියා අරාබි බං අපේ itu apa anten nanti kau tuh? Ini dia. Hah? ඔව් මේ ළඟදී ආයේ කොන්නේ කැපුවේ. එයාගේ ඔළුවට උකුණු ඇරිලා ළමයිගේ. මම ගෑනලා මේක ඔළුවට උකුණු ඉන්නේ. ඇයි එයා hina වෙන විදිහ
අපේ මල්ලි එයා ඇස් දෙක පියාගෙන ඉන්නේ. සමාජ කොහෙද දෙන්න ගියේ? අතන. එයා තාත්තා ගාවට ගියේ. ඉතින් තමයි. ඕ නංගිලා මල්ලිලා අයින් ඉන්න.